ඔන්න දැන් අපිට තියෙන්නේ මූදර පණින්න. ළඟන මේක මේ පොඩ්ඩක් පස්සට යමු. මේකෙන් මෙහෙම ඇද්ද මේක මුදුන් පාර. හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න මම අද ඇවිල්ලා තියෙන්නේ ගාල්ලේ SMTI එකට බේසික් ෂෝට් කෝස් ටික රිනිව් කරන්න. ඉතින් මේ ෂෝට් කෝස් ටික නැතුව කාටවත් නැවකට යන්න බෑ. ට්‍රේනි OS කෙනෙක් වුණත්, කැප්ටන් කෙනෙක් වුණත්, චීෆ් ඉන්ජිනියර් කෙනෙක් වුණත් කාටවත් නැවට යන්න බෑ මේ බේසික් ෂෝට් කෝස් එක නැත්තම්. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේ කෝස් එක කරන්නේ. මේකට යන මුදල මොන වගේ ප්‍රමාණයක්ද? ඒකත් එක්කම වැදගත්ම වෙන්නේ අපිට මේකට යන කාලය කොහොමද කියලා. ඉතින් පළවෙනි කෝස් එක වගේ නෙමෙයි. ඒ කියන්නේ මුලින්ම කෙනෙක් කරන කෝස් එක වගේ නෙමෙයි. මේක අපි කරන්නේ CFIRS ල විදියට. ඒ කියන්නේ අපි මීට කලින් නැව් ගිහිල්ලා තියෙනවා මේ කෝස් එකේ ප්‍රධානම කෝස් එක අපි මීට කලින් කරලා තියෙනවා. ඒකේ අපේ දැනුම පොඩි අප්ඩේට් කිරීම තමයි මේකෙන් කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් මේකේ කෝස් එකක් කරනවා. ඒකට අපිට වෙනම එන්ඩෝස්මන්ට් එකක් හම්බ වෙනවා. කොහොමද ඔයගොල්ලෝ මේ එන්ඩෝස්මන්ට් එක ගන්නෙ සහ එන්ඩෝස්මන්ට් එක පුරවන්න ඕන ෆෝම් එකේ ඉඳලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අනිවාර්යයෙන්ම වැදගත් දේ තමයි ඔයාලගේ ලයික් එකක්, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක තව ටිකක් අප් වෙන්න ඒක ගොඩක් බලපානවා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. 2026 ජනවාරි මාසේ ඉඳලා ආපු හරස්මන්ට් ඇන්ඩ් බුලින් කියන ෂෝට් කෝස් එකත් මේකට මැඩ් කරලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට මේක වෙනම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ මේ ට්‍රෙඩ් එකට මේක මෙහෙම දාගන්න හොඳට. දාගත්ත පස්සේ බොටල් එක හෙලෙන්නේ මේකේ උනාට මූ වෙනවා. මේක ඇතුළට දාලා මේක හොලවල අපිට ගන්න පුළුවන්. මේක ට්‍රෙඩ් එකට තියාගත්ත පස්සේ බොටල් එක දකුණු අතට ගත්තොත් මේ ට්‍රෙඩ් එක ටයිට් වෙන්නේ මගේ පැත්තට කරකැවුවොත් තමයි. ඒ කියන්නේ අතුල් පැත්තට කරකැවුවොත් තමයි. මේක මෙහෙම තියාගෙන මෙහෙම අල්ලන්න ඕනේ. නැත්තම් මේක මෙහෙම තියලා බොටල් එක මෙහෙම ඇල්ලුවොත් මේ රෝලින් පිචින් එකට බොටල් එක වැටෙනවා. එහෙනම් වහන්න එපා. මේ බොටල් එක කරට දාගත්ත වෙලේ ඉඳන් කරෙන් ගැලෙව්වට පස්සේ තමයි බොටල් එක වහන්නේ. කරේ තියෙනකන් ඇරලම තමයි තියෙන්නේ. හෙල්මට් එක තිබ්බොත් හෙල්මට් එක දාගෙන. මොකද මේ කුඩට ගද්දි උග්ගාලට ඇරන හෙල්මට් එක තියෙනවනේ. සේෆ්ටි තියෙන නිසා අනිවාර්යයෙන්ම සුදු පැත්තෙන් මේක මෙහෙම මැච් කරලා මේක ගත්ත ගමන් සර් මෙහෙම කරොත් පටි දෙක මෙතනට වැටෙන්නේ. පාටි දෙක මෙහෙම පල්ලෙහාට වැටෙන්න ඕනේ. මෙහෙම වැටලා බොටල් එක දාගත්ත ගමන් මෙතනින් ලොක් වෙනවා බොටල් එක බිම් වැටෙනවා. මෙහෙම තියෙන්නේ මෙහෙම ගත්ත ගමන් කප්පක් පස්සට දාන්න. පස්සට දාලා මේක අල්ලගත්තා මෙහෙම හොඳට උස්සන්න. උස්සලා මෙතනින් මෙහෙම තියාගන්න මේ. එතකොට මම පොඩ්ඩක් මේ නැවිලා ඉන්නවා. මෙතන තියාගෙන මෙහෙම අතගාගෙන ඉන්න මේ ඕල්ඩ් හානස් දෙකෙන් අල්ලගන්න. අල්ලගෙන මේක මේ පොඩ්ඩක් පස්සට යවන්න. යවුවට පස්සේ මේ බොටල් එක ඔතන තියෙනවා. පස්සට යනවා මෙතනින් මේට් එක තියාගන්න මෙහෙම. මේ දෙකෙන් අල්ලගන්න. ඊට පස්සේ අදින්න තියෙන්නේ මේකේ. මේකෙන් මෙහෙම ඇද්දොත් මෙච්චරයි. ටයිට් වෙලා නැහැ නේ සර්. එහෙනම් මේක ටයිට් කරන්න අදින්න ඕනේ මේක මෙහෙම පාට.
මෙහෙම පස්සට දෙනවා මේක ටයිට්. ඒකෝර මෙතන තියෙන පල්ලෙහා යන්නේ. ඊට මේ බොටල් එක අරින්න වහන්න පුළුවන් ද කියලා තමන් බලන්න. මේක අරින්න වහන්න බැරි නම් වැඩක් නැහැ. ගොඩක් පල්ලෙහා තිබ්බොත් අමාරු. ඒත් මේක කොන්ද ගෙලින් තියන් තමයි අල්ලන්න ඕනේ. කොන්ද නමාගේ වෙන්නේ අල්ලන්න. කට්ටිය මෙහෙම තමයි අල්ලන්න try කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ස්පෙල්ට් එකක් තියෙනවා. මේකත් දාලා ඉස්සර තියෙනවා. මේ බෙල්ට් එක තියෙන්නේ අර බෙල්ට් එක දැම්මා වගේම මේ මැදින් තියෙනවා. මෙහි තියෙන්න බෑ. ආලා මේ පැත්තට කරොත් මේ ලොක් එක තියෙන ලොක් එක බුරුල් වෙනවා. ඊට මේ දෙපැත්තට දාලා තමයි මේක ටයිට් කරන්නේ. මේක හොඳට ටයිට් කරාට පස්සේ මට එකක් කියන්නම තිබුණාද? මේක මෙහෙට දාන්න එපා. මෙතෙන්ට දැම්මොත් බෑ. එහෙනම් මේක දාන්න ඕනේ මේ බටන් දාන්න. මෙහෙට තමයි දාලා හොඳට ටයිට් කරන්න. මොකද අපි වැඩ කරනකොට බට හොඳට ටයිට් කරාට පස්සේ අර බෙල්ට් එක දැම්මම හොඳට ටයිට් එකක් ගන්න පුළුවන්. දැන් මේක බුරුල් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක බුරුල් කරගෙන මේ කොලර් එක අහන්න ඕනේ. ඔක්කොම හදාගන්න පුළුවන්. එතකොට නැවතත් මේක ඊට පස්සේ ප්‍රෙෂර් ගේජ් එක මේ අතින්ම තමයි අල්ලන්නේ. මේ අතින් බොටල් එක අරින්න වහන්න යන්නේ නැහැ. මේ අතින් තමයි ප්‍රෙෂර් ගේජ් එක බලන්නේ. මේ විදිහට තමයි අල්ලන්නේ. ඉතින් අල්ලන්න පාඩු මේ විදිහට අල්ලන්න. ඊට පස්සේ ඩිමාන්ඩ් වෑල් එක මේ පැත්තේ තියෙනවා. එතකොට දැන් අපි 5 3 කරනවා. 5 5 මොකක්ද ඕස් එකේ නැත්නම් කාරියවල අපි මේක මේ කුඩුනත් මොකෝ වෙන්නේ. ඒක ගහන කියන ක්ලාස් එකේ C ක්ලාස් එකේ ගහනවා. සාමාන්‍ය B ක්ලාස් එකකට ගහනකොට ඔන්න පරිස්සමෙන් ගහනවා. දෙල් එකට නේ ගහන්නේ. දෙල් එක ගහනකොට මේ CO2 එක සාමාන්‍ය බාර් 60ක විතර ප්‍රෙෂර් එකකින් තමයි මේක CO2 රිලීස් වෙන්නේ. ඒත් ඒ වගේ ප්‍රෙෂර් එකක් දෙල් එකට වඩා මොකෝ වෙන්නේ? දෙල් එක ස්ප්‍රේ. එතකොට කොහාටද ගින්න ඇටැක් කරන්නේ මේක? ඔව්. බෝල් එකේ ගින්නත් එක තෙල් ලේයර් එකත් එක්ක උඩ ස්පේස් එකට තමයි අපි ගහන්නේ. CO2 ගහපු ගමන් මේ CO2 වායුවෙන් බරයි. මේක පල්ලෙහාට තමයි මේ ඩබල් එක. මේක ලොක් එකක් තිබ්බොත් මෙහෙම ඇද්දලා ලොක් එක මෙන්න. ඊට පස්සේ පුල් ද පින් එක අදින්න ඕනේ. මේක කැරින් හැන්ඩල්. මේකෙන් තමයි අපි උස්සගෙන යන්නේ. උස්සගෙන යන ගමන් මේක උඩ ලේයර් එක තමයි එම් කරන්නේ. එතකොට ෆෝම් එක එම් කරනවා නම් කොහටද එම් කරන්නේ? ෆෝම් ගහනවා. ෆෝම් ගන්න ඔව් වෝල් එකට. බල්ගෙට් එකට වෝල් එකට තමයි එම් කරන්නේ. බෝට් එක ගහනවනේ. බෝට් එක ගන්න කෙලින්ම ඔව් බේස් එක. ඉන්නේ බේස් එකට එම් කරලා ගහන්න පුළුවන්. මේක CO2 එක ස්විච් කමෙන්ට ගහන්න පුළුවන්. ෆෝම් එක ගහන්න පුළුවන් ස්විච් කමෙන්ට. බෑ. ෆෝම් එක ගැහුවා නම් බෝල් එකේ එකම දාන්න තමයි ගහන්නේ. අනිත් ස්විච් කමෙන්ට ගහන්න පුළුවන් පිටිපස්සේ. සාමාන්‍ය මේක කිලෝ 5 බොටල් එකක් තියෙන්නේ. මේක එක දිගට ප්‍රභාගෙනම හිටුවොත් තප්පර 15ක් 18ක් කාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මීටර 1.5 දුවට ගහන්න. එකකින් අල්ලන්නේ. මේ ෆෝන් එකේ අත ගෑවුනොත් මේකේ CO2 රිලීස් වෙනකොට මේක අධික සීරලක් වෙනවා. ඊගොස් වෙලා අයිස් බැඳිලා අත පිච්චෙනවා. මෙහෙම අල්ලන් හිටියොත් ඉන්න තදේටම අල්ලන් ෆයර් එක නිමුවා. අමාරු මුලින්ම ඔයගොල්ලෝ දකින්න තියෙනවා. මේ ටිකක් අපිට නිසා උනන්නේ. දැන් ප්‍රෙෂර් එක අඩුයි. වෙන දැන් අපිට තියෙන්නේ මූදර පණින්න. එතන තියෙන ජැකට් ටික ෂේප් එකේ දාගෙන යන්න තියෙන. ඉතින් එතනට ගියායින් පස්සේ නම් මට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. මම මට පුළුවන් ටික විතරක් වීඩියෝ කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අද ඔයගොල්ලන්ට පේනවා ඇති ගැටිය ගහන්න ගැටියේ නාපු නැති කොල්ලෙක් නම් නැති තරම්. ඉතින් ඉස්කෝලේ කාලේ ඉතින් ස්කූල් කට් කරලා ඉන්න උතන ගැටිය තමයි නාන්නේ. ඇත්තටම නාන්න පුරුදුනෙත් මම මෙතනින් තමයි. ස්කූල් කට් කරලා එක දිගට සතියක් නෑවා. කවුරුවක්වත් බෑ අද වෙනකන්. මේ මෙතන ඉතින් අපිට හොඳට පුරුදු දනක්. ඒකයි අපි ෂෝට් කෝස් එකක් කරනවත් කොහොම හරි කාලෙම තෝරගන්නේ මේ ඒ හේතුව නිසා. වෙලා යනවා දෙකකට අනිවාර්යයෙන්ම ඉස්සරහ යනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම චෙක් කරලා මම ඒ ටික බැලුවා. අපි අනිවාර්යයෙන්ම පිට වෙලා ඉච්චකට වැය කරලා පස්සේ මේ ඇඩිෂනල් මේ ධම්මා පස්සේ බකලිස් අපිට සුව කරන්න බෑ.
ඒක නිසා අපි අන බකල් එක ඩැමේජ් වෙලා පයින්න පුළුවන් පොළ කීබෝඩ් එක සමහර 8 meters 10 meters වගේ තිබුණත් පයින්න weight එකත් එක්ක මේ බකල්ස්